වෙල්කම් ටු ටීකෝඩ්. අද කියලා දෙන්න යන්නේ V2RA එක තියෙන යූසේජ් එක සබ් ලින්ක් එකක් යූස් කරලා කොහොමද අපි බලාගන්නේ කියලා. ඒ කියන්නේ වෙනම පැනල් එකක් මේකට අපි යොදාගන්නේ. වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. ඉස්සෙල්ලාම බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මේ විදිහට ගියාම ඊට පස්සේ ඔයාලා මෙතන ටයිප් කරගන්න v2 sub.put.tstory. මම මේක description එක දාලා තියන්නම් story. මේ විදිහට ඔයාලට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. ඔයාලා මෙන්න මෙතනට තමයි සබ් ලින්ක් එක දාගන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් දන්නේ නැති සබ් ලින්ක් එකක් හදාගන්න සරලයි. පොඩ්ඩක් ඔයාලා බලන්න ඒක ගැන. මේ විදිහට ගියාම මගේ සබ් ලින්ක් එක පෙන්නන්නේ මෙන්න මේ විදිහට. මම කලින් හදා සබ් ලින්ක් එක මේක මම කොපි කරගන්නවා. මේක පේස්ට් කරගන්න මෙහෙම ඊට පස්සේ චෙක් බටන් එක ඔබ ගමන් අපිට මෙන්න මෙහෙම පේනවා යූසේජ් එක. මම දැන්ට මේක ඒ කියන්නේ ෆ්‍රෙෂ් එකක් මේක තාම යූස් කරේ නැහැ. චෙක් කරා විතරයි. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නන විදිහට මේක මම 5GB හැදුවේ. ඒ වගේම එක දවසයි දුන්නේ expiry date එක. ඒ විදිහට ඒක පෙන්වනවා හරියටම. ඒ වගේම අනිත් එක තමයි මේකේ මෝඩ් දෙකක් තියෙනවා. එකක් තමයි online කියන classic mode එක. අනිත් එක තමයි anime mode කියන දෙවෙනි අපේ interface එක. කියන්නේ මේක dual interface mode එක. ඒ වගේම අපේ classic interface mode එකේ බලුවහම online කියන mode එකේ ඒකේ අපිට පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි මේ පිටිපස්සට වැල්ලා තියෙන image එකේ info එක. ඒ කියන්නේ මේ හැම image එකකටම අරුතක් තියෙනවා මොකක් හරි. මම මේ ඔක්කොම ගන්න Wikipedia එකෙන්. Wikipedia එකේ API එකක් කරා තමයි මේකට වැටෙන්නේ image එක. wiki image කියලා මම හිතන්නේ මට මතකයි ඒක. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම රන්නේ Cloudflare workers එකක් මත. එතකොට මේක ලයිෆ් ටයිම් වගේ වැඩ කරගන්න පුළුවන්. ඒක ලිමිටේෂන් එකක් නැහැ. එතකොට මේක අපේ කැමති නම් date එක select කරලා අපිට අදාළ දවස් දාගන්න පුළුවන්. නැත්නම් අපිට date එක back and next කියන එකේ එහාට මෙහාට ඒ කියන්නේ back එකකින් ආපස්සටත් next එකකින් ඊළඟ ඉස්සරහ දින වලටත් අපිට ගිහිල්ලා image එක මෙන්න මේ විදිහට අපිට change කරගන්න පුළුවන්. මේ හැම image එකකටම මොකක් හරි අර්ථයක් තියෙනවා. එතකොට next එකට ගියාම මෙහෙම එතකොට ඒකෙත් මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි anime mode එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අර වගේම පෙන්නනවා මේ රෝස් පාට ඉන්ටර්ෆේස් එකක්. එතකොට RGB පොඩ්ඩක් අරන් තියෙනවා. ඒ වගේම මේ බටන් එකේ වුණාම අපිට මෙතන anime ඒ කියන ආටිස්ට් හදලා තියෙන ආටිස්ට්ුයි source එකෙන් කෙලින්ම යන්නේ යාගේ Twitter account එකට. එතකොට මේ විදිහට අනිත් image එකට මාරු කරගන්න පුළුවන්. හරි. ඒ වගේම මේකට API එකක් යොදාගන්න තියෙනවා. අපි මේ link එක copy කරලා අරන් මෙතන slash එක ගහලා අපි මේක paste කරොත් මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි enter එකක් දුන්නොත් එයා මෙන්න මේ විදිහට link එක apply කරගෙන පෙන්නන. එතකොට ඔයාලට කවුරු හරි වෙන user කෙනෙක්ට ඔයාලගේ එකක් දෙනවනේ usage බලන්න. ඔයාලට මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. මේ ගොඩක් සාර්ථකයි. ඒ වගේම අපිට මේකෙදි HTTPS නැතුවත් අපිට මෙන්න මේ විදිහට එයාට link එක දෙන්න පුළුවන්. ඒත් අර විදිහටම ලස්සනට paste වෙලා මෙහෙම වෙනවා. ඊට පස්සේ මේකේ දැන් මං හදද්දි මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේකේ කොහොමද usage එක ඒ කියන්නේ සම්පූර්ණ usage එක කොහොමද පෙන්වන්නේ කියන එක. සම්පූර්ණ usage එක කොහොමද පෙන්වන්නේ කියන එක. එතකොට මම මේක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මට එකම එක source එකක් හම්බුණා මේක ගැන තිබ්බ. පොඩ්ඩක් ඔයාලා බලන්න මට හරියට මේක මතක නැහැ. එතකොට මේකේ header එකකින් අපිට එවනවා upload download total expire කියලා කෑලි 4ක්. මම පෙන්නන්න. මම හදපු tool එකක් තියෙනවා. මේ tool එකේ මෙන්න මේක. අපි දුන්නොත් මේකට අපේ මෙන්න මේ link එක දීලා මම මෙතන header එක හිස් කරගන්නවා. ඒ වගේම මම get එක වෙනුවට මෙතනට header create කරන්න ඕනද header එක දෙනවා. ඊට පස්සේ https දෙනවා. දීලා ඊට පස්සේ මම මේක check කරනවා. මෙන්න මේ විදිහට. එතකොට මට මෙන්න මෙහෙම response එකක් එනවා head එකේ. ඊට පස්සේ අපිට බලන්න යද්දි ඒක ටිකක් පල්ලෙහාට යද්දි ඒක වෙන්නන්නේ නැහැ. එහෙනම් අපි get එකෙන් බලමු. හරි get එකට පෙන්නනවා. get එකෙන් බලද්දී අපිට මෙන්න මෙහෙම එකක් පෙන්නවා. එතකොට ඒකෙදි ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති subscription user info කියලා එකක් එනවා. get method එකේ response එක. හරි response එකේ header එකේ. ඒකේ upload එක වෙනම download එක වෙනම total එක වෙනම සහ expiry date එක වෙනම එනවා.
මෙන්න මේක අපි රීඩ් කරගන්නවා. අන්න ඒක තමයි මෙතන පෙන්නන්නේ. ගොඩක් අය මේක කියලා දෙන්නේ මටත් මේක හොයාගන්න ටික දවසක් ගියා. ඒ වගේම මෙතන පෙන්නනවා අපේ බේස් 64 එක. ඒක තමයි response content එක. ඒ කියන්නේ අපේ HTML එක ඇතුළේ එන එක. සරලව කිව්වොත් ඔයාලට ඒක බලන්න පුළුවන් වෙනවා. බේස් එක එතන එන බේස් 64 ලින්ක් එක ඩිස්ක්‍රයිබ් වෙලා තමයි ඔයාලට මේ ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා තව ඉන්ටර්ෆේස් එක මේක ඉම්ප්‍රූව් කරනවා නම් ඔයාලට ලින්ක් එකෙන් නම් මේක හදන්න පුළුවන් බේස් 64 ඩිස්ක්‍රයිබ් කරලා. එතකොට ඔයාලට මෙතන පෙන්නනවා ප්‍රොෆයිල් ටයිටල් එක බේස් 64. එතකොට මෙන්න මේ ටික තමයි මේකෙන් සරලව රීඩ් වෙන්නේ මේකෙන්. එහෙම තමයි වෙන්නේ මේකේ දැනට. ඊට පස්සේ මේකේ අර API method එකක් තියෙනවා. ඒ වගේම Cloudflare workers එක සම්පූර්ණයෙන් වැඩ කරන හින්දා මේක anytime පැය 24ම වැඩ. කිසිම ඩවුට් එකක් නැහැ. එතකොට ඩවුන් වීමක් නැහැ. ඩවුන් වුණොත් ඩවුන් වෙන්නේ වෙබ් එක නැති වුණොත්. ඒ කියන්නේ අපේ ඩොමේන් එක එක්ස්පයර් වුණොත් විතරයි. ඒ වගේම අපි අර කලින් කියපු විදිහට මෙන්න මේ මොඩ් එකේ අපි ගන්නේ nikos.best වගේ මට මතක API එකක් තියෙනවා. අන්න ඒකෙන් තමයි ගන්නෙ. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. සරලයි මේක ගොඩක් famous API එකක්. ඔක්කොම free version තියෙන්නේ. එතකොට මෙන්න මෙතන අපි දැන් wiki එකෙන් ගද්දි image එකත් එක්ක ඉංග්‍රීසි එකක් තමයි මේකට එන්නේ. එතකොට මේක අපි translate කරනවා වෙනම Google Translate API එකට දාලා. මට මතක හිටියට translate.google.api.home මොකක් හරි API එකක් තමයි යොදාගත්තේ මේකට. ඔයාලා try කරලා බලන්න. ඉතාම සරලයි මේක. මේ විදිහට හදන්න බලා. තව ඕනනම් අපිට මේක web application එකක් විදිහට හදන්න. ඒ කියන්නේ install කරගන්න ඇවිල්ලා ඊට පස්සේ අපිට open කරද්දි browser එකකින් open වෙන විදිහට මේක හදන්න පුළුවන්. ඒක ඉදිරියට දෙන්න බලන්න. දැන්ට මෙහෙම තමයි. ඔයාලට මේක පාවිච්චි කරන් යන්න පුළුවන් හොඳට. හරි ගොඩක් ස්තුතියි. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් එහෙම description එකෙන් කමෙන්ට් එකේ මැසේජ් එකක් දාලා තියන්න. ඒ වගේම subscribe කරන්න, like කරන්න, share කරන්න. හරි ගොඩක් ස්තුතියි.